සුබ දවසක්. මම කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශාපා උදේකුමාර. අපි අද පාචනය පිළිබඳ දැනුවත් වෙමු. ඔබ දන්නවා ගම් වතුර බැස යාමත් සමග රටේ බොහෝ ප්‍රදේශවල පාචනය පැතිර යාමට අවදානමක් තිබෙන බව. ඔබට නිතර තරලමය ආකාරයට මලපා පිටවීම පාචනයේ මූලික රෝග ලක්ෂණ. මීට අමතරව උදරයේ ඇතිවන වේදනාව, ඔක්කාරය, වමනය, මලපා සමග ලී හෝ සීදම් පිටවීම, නැකපත රුදාව, උණ පාචනයේ අනිකුත් රෝග ලක්ෂණ. ඉතින් පාචන අපිට වැළඳෙන්නේ කොහොමද? අප ගන්න ආහාරවලට වෛරස්, බැක්ටීරියා හෝ පරපෝෂිතයන් මිශ්‍ර වෙලා ආහාර මාර්ගයේ ආසාදනය වීමෙන් පාචනය අපිට වැළඳෙනවා. මේ ලෙස වැළඳෙන හැම පාචන රෝගයකටම විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ. බොහෝ පාචන රෝගයන් දින කිහිපයක් තුළද ස්වභාවිකවම සමනයට පත් වෙනවා. නමුත් පාචන නිසා තමට සංකෘතතා ඇති විය හැකියි. මෙලෙස ඇතිවන ප්‍රධාන සංකෘතතාවයක් වන්නේ විචලනය. ඔබේ ශරීරයේ ඇති ලවණ සහ ජලය නිතර මල සමග පිටවීමෙන් විචලනය ඇති වෙනවා. එවැනි ඇතිවන විචලනය අධික වූ විට එය මාරාන්තික ප්‍රතිඵල ගෙන දිය හැකියි. ඉතින් විචලනය අපි හඳුනාගන්නේ කොහොමදයි දැන් සලකලා බලමු. ඔබට අධික පිපාසය තිබෙනවා නම්, දිව සහ තොල් වේදෙනවා නම්, සම රැලි වැටෙනවා, මුත්‍රා පිටවීම අඩු නම්, කාන්තය වැනි රෝග ලක්ෂණ ඇතනම් ඔබ විචලනයෙන් පෙළෙන්නෙක් විය හැකියි. පාචන රෝගයකට මෙවැනි රෝග ලක්ෂණ ඇතනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාමත් වැදගත්. දැන් අපි සලකා බලමු පාචන රෝගයක අනුගමනය කළ යුතු කරුණු මොනවාද කියලා. ඔබ හොඳ විවේකයෙන් සිටිය යුතුය. එවැගේම හොඳින් ලුණු සහ ජලය ඇති පානයන් අධිකව පානය කළ යුතුයි. ප්‍රධාන වශයෙන්ම චීවනි, පළතුරු ජූස, තැඹිලි වතුර, බැදිහල් කඳ වැනි පානයන් මේ සඳහා වඩාත් යෝග්‍ය වෙනවා. එවැගේම ඔබට උණ රෝගයක් නම් පැරසිටමෝල් වැනි ඖෂධයක් ලබා ගත හැකි අතර වමනය පාලනය සඳහා ඩොම්පෙරිඩෝන් වැනි ඖෂධයක් ලබා ගත හැකියි. නමුත් පාචනය වැළඳෙන බොහෝ රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය වන්නේ නැහැ. එවැගේම නිතර බඩ බුරුලෙන් යාම වළක්වීම සඳහා ඖෂධ ලබා ගැනීමට අපි උපදෙස් දෙන්නේ නැහැ. දැන් අපි බලමු සමහර රෝගීන් කණ්ඩායම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. දැන් අපි සලකා බලමු පාචනයේ වැළඳුණු රෝගියෙකු අනුගමනය කළ යුතු කරුණු. ඔබ විවේක සුවයෙන් සිටිය යුතු අතර ලුණු සහ සීනි අඩංගු පානයන් වැඩි වශයෙන් භාවිත කළ යුතුයි. මේට හොඳම උදාහරණය වන්නේ චීවනි වතුර. ඊට අමතරව දෙහි දොඩම්යස, තැඹිලි වතුර, බෙදිහල් කඳ වැනි පානයන් ඔබට පාවිච්චි කර හැක. ඔබට උණ ඇතනම් පැරසිටමෝල් වැනි ඖෂධයක් ලබා ගත හැකි අතර වමනය පාලනය සඳහා ඩොම්පෙරිඩෝන් වැනි ඖෂධයක් පාවිච්චි කර හැක. කිසි විටකත් නිතර පිටවන මලපා පාලනය කිරීම සඳහා ඖෂධ භාවිතා කිරීමට පෙළඹෙන්න එපා. බොහෝ පාචන රෝගීන්ට අපි ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කරන්නේ නැහැ. ඇතැම් පාචන රෝගීන් මුල් අවස්ථාවේදීම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු වෙනවා. මෙවැනි රෝගීන් කවුරුන්ද? ඔබට විශේෂයෙන්ම පාලනය කළ නොහැකි දියවැඩියාව, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, වක්ගඩු අමාරු වැනි කාලික රෝග තත්ත්වයන් නැත්නම්, ඒ වගේම මලපහ සමග ලේ සීදම් පිටවීම එය අතිසාර රෝගයේ ලක්ෂණයක් වෙනවා. ඒ වගේම ලදරුවන් සහ අධික වයෝවෘද්ධ පුද්ගලයන් හට සංකෘතතා ඇතිවීමේ අවදානම වැඩි බැවින් මෙවැනි රෝග කාණ්ඩවල ඇති පුද්ගලයන් විකසින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු අත්‍යවශ්‍යයි. ඒ වගේම පාචනයේ වැළඳෙන ඔබට මා පෙර සඳහන් කළ විචලන රෝග තත්ත්වයන් තිබේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. පාචනය මෝවෙන රෝගයක් බැවින් ඔබ වෙන්ව සිටීමත් ඔබටම වෙන්න වූ පිඟානක් සහ කෝප්පයක් පාවිච්චි කිරීමත් වැදගත්. ඒ වගේම අපි පෙර කියා දුන් නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් පාචනය අන් අයට වැළඳීම වළකා ගත හැක. මෙම කරුණුවලට අනුගත වීමෙන් පාචනය අපෙන්
ඈත් කර තැබීමට අපිට හැකියාව ලැබේ. සුබ දවසක්.